මල්ලිකා 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 කවුද කතා කරන්නේ? ආ මේ සෝම්පාල මුදලන්න ඕනනේ. තොපේ අම්මා කොයි? අම්මා නම් ගෙදර නෑනේ. තොපි මට සුමාන දෙකෙන් සල්ලි දීලා නෑ පොලි සල්ලි. නැත්තම් තොපි තුන් දෙනාම එළියට ඇදලා දානවා. අවජාතකයෝ මෙවුන් යමන් කොල්ලෝ යන්ට අක්කේ අපේ වාරි බය ලකුණු දුන්නානේ. මට ඔයාලට කියන්න අවද වුණා. එහෙමද? කොහොමද ඉතින් විභාගේ ලකුණු? මට තමයි පන්තියේ වැඩිම ලකුණු. මම තමයි පන්තියේ පළවෙනියා. මන් දන්නවනේ මල්ලි කොහොමද දක්ෂයි කියලා. අම්මට උණු. ඊ අඩුවන් මට සිරි. අඩෝ මොකද යන්නේ අප්පලට එක මමිතා මොකද යන්නේ බයද මමිතා අනේ බලයන්ම යන්න නන්දේ පොඩ්ඩක් මෙහෙ එන්නකෝ මොකද කෙල්ල මේ කෑ ගහන්නේ? බලන්නකො නන්ද මේ මල්ලි අඬනවනේ මොකද උනේ එද්දි නවිඳුයි සයිඳුයි මෙයාට අනම්මනම් කිව්වා අප්ප නැති එකා කියලා බෝව ගණන් ගන්න එපා මයි පුතේ. මොකද කෙල්ල? මොකක්ද මන්ද? මේ උඹට මං කියලා තියෙනවනේ එන්න එපා කියලා මේ. මේ ඔයාලා ආයෙම ගෙන්න ගන්න එපා මයි කෙල්ල. මෙහෙම යන්න. උඹව ගණන් ගන්න එපා පුතේ. උඹට මේ ලෝකේ කවුරු විරුද්ධ වුණත් උඹට මේ අම්මා ඉන්නවනේ. උඹට මං එක දෙයක් කියන්නම්මයි පුතේ. උඹ දුප්පත් වෙලා ඉපදිච්ච එක උඹේ වැරදක් නෙවෙයි. මයි පුතා හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරපන්. දුප්පත් වෙලා මැරුණොත් තමයි ඒක උඹේ වැරදක් වෙන්නේ. හොඳ රස්සාවක් කරලා හැමෝටම උදව් කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. හැබැයි සෝමපාලයා වගේ නොවි. මගේ පුතාට ඒක පුළුවන්. මම ඒක දන්නවා. මං කවදා හරි දිනනවා. මල්ලිකෝ බපන් එළියට. බපන්. බපන් එළියට. අනේ මුදලාලි ඇයි මේ? බපන්. තොපි තුන් දෙනාම එළියට දානවා. මගේ පොලිස් හරි දුන්නේ. අනේ මුදලාලි තව ටික දවසක් කාල දෙන්න. බපන්. බපන් එළියට. තව ටික දවසක් කාල දෙන්න. කියලා පව් මුදලාලි නෝනේ. පලයන් එළියට. පලයන් එළියට. පලයන්. අනේ පලයන්. මුදලාලි පලයන් නෝනේ. යන්න. පලයන්. පලයන් යන්න. යන්න කිව්වේ එළියට. යන්න කිව්වේ. පලයන්. පලයන්. මුං කාලා කන්නේ. මුං ගමටත් හැණයක් දානවා. යෝ මගේ පපුව. පපුව. මුදලන්න ඕනේ අයියෝ මොකද උනේ මුදලාලි නෝනේ ඇයි මේ? මුදලාලි කොල්ලෝ ගිහ වතුර එකක් ගෙනේ. මුදලාලි නෝනේ අයියානේ. අප නොසලකා හරින්න අපට කවදා හෝ දවසක අත්‍යවශ්‍යම් වේ.